ගරු කතානායකතුමනි අපි දන්නවා මාර්ග ආරක්ෂා විශාල ප්‍රශ්නයක් අපේ රටේ. දවසකට මේ යනවා සාමාන්‍යයෙන් පොඩි මේ දවස් ටිකක් අඩු වෙලා තියෙනවා. නමුත් 4 දිනක් 5 දිනක් විතර වගේ මේ යනවා. 2000කට වැඩි මේ යනවා අවසරකට. ඒ නිසා අපි මුලින්ම බලනවා ජනතාවට ඉතා හොඳ ප්‍රවාහන සේවයක් ලබා දීම තමයි මේ අමාත්‍යාංශයේ කාර්යභාරය. නමුත් අපි කොහෙත්ම සතුටු වෙන්නේ නැහැ ජනතාවට හොඳ ප්‍රවාහන සේවයක් ලැබෙනවා කියලා. කෝච්චියේවත් බස් එකේවත් වීල් එකේවත් මෝටර් සයිකලයේවත් පාරදිවත් පදික වේදිකාවේදිවත් ඒ නිසා ඒක සම්පූර්ණ කර ගැනීම තමයි අපේ අභිලාෂය. ඒ වෙනුවෙන් මහන්සි වෙනවා. නමුත් ඒ අතරේදී ඒ නිසාම වෙන මාර්ග ආරක්ෂා බිඳ වැටීම් ගණනාවක් තිබෙනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා ගරු කතානායකතුමනි අපි ආරම්භ කළ තිබෙනවා ඇත්තටම අපේ රටේ පෞද්ගලික අංශයත් සම්බන්ධ කරගෙන විශාල වශයෙන් මාර්ග ආරක්ෂාව පිළිබඳව අපිට කරන්න පුළුවන් උපරිම දේවල් කරන්න. ඒ යටතේ අපි දැනට ලංකා පුරාම ඔය අනතුරුදායක ස්ථාන තියෙනවා පාරවල් වල ගල් වැටලා එක දේවල් වෙලා ඒ ස්ථාන හඳුනගෙන ඒවා පිළිසකර කරන හදන වැඩසටහනක් අපි දැනට ක්‍රියාත්මක කරගෙන යනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙන ඔබතුමාලා දන්නවා අපේ රටේ විශාල වශයෙන් තියෙන අනාරක්ෂිත දුම්රිය මාර්ග අදත් ත්‍රිවිල රැයක් උදේ හැපිලා තියෙනවා. අලුත්ගම ප්‍රදේශයේ මීට දවස් 2ක 3කට කලින් වැලිගම ප්‍රදේශය හැප්පුණා. අනාරක්ෂිත දුම්රිය මාර්ග 400 ගණනක් තිබෙනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ ජාතික මාර්ග ආරක්ෂා පිළිබඳ වැඩපිළිවෙල ඇතුලේ ලබන මාසය තුලදී වෙනකොට ජනතා සහභාගීත්වයත් පෞද්ගලික අංශය සම්බන්ධ කරගෙන මේ වසර ඇතුළතදී ලංකාවේ අනාරක්ෂිතයයි සම්මත තිබෙන දුම්රිය මාර්ග හරස් මාර්ග 400ක් විතර තිබෙනවා. ඒ සියල්ලම ආරක්ෂිත කරන්න. මොකද ඒක අපි හිතන අපිට තියෙන වගකීමක් කියලා හොඳ ප්‍රවාහනයක් ඇති කරන්න කාලයක් ගියත් ජනතාවගේ ජීවිත ආරක්ෂා කරන්න මම හිතනවා එච්චර කාලයක් ගත කළ යුතු නැහැ කියලා. ඒ වගේම ගරු කතානායකතුමා දන්නවා අපි මාර්ග ආරක්ෂාව සම්බන්ධව සැලකියුතු වැඩ ටිකක් පටන් ගන්න තිබෙනවා. උදාහරණයක් ලෙස ගත්තොත් ඔබතුමා දන්නවා කොළඹ නගරේ ට්‍රැෆික් ලයිට්ස් තියෙනවා වෙනත් ගොඩක් නගරවල තිබෙනවා. මේ ට්‍රැෆික් ලයිට්ස් වල කවුන්ට් ඩවුන් සිස්ටම් නැහැ. ඒ නිසා මිනිස්සු අර හරිම මේ නර්වස් ඒ ට්‍රැෆික් ලයිට්ස් වල ඉන්නද. විශේෂයෙන්ම ගත්තොත් ඔය ඩිලිවරි සර්විස් කරන අය ගත්තොත් එහෙම වුන් විශාල මේ තරඟකාරී රැකියාවල ඉන්නේ. ඒ නිසා අපි RMV එක සතුව තිබෙන වෙට් ෆන්ඩ් එකේ මුදලුත් අරගෙන පෞද්ගලික අංශයේ දායකත්වය අරගෙන අපි බලාපොරොත්තු වෙනවා කොළඹ නගරයේත් ලංකා පුරාම තිබෙන මේ ට්‍රැෆික් ලයිට්ස් වල කවුන්ට් ඩවුන් සිස්ටම් එකක් හඳුන්වා දෙන්න. එතකොට අපි හිතනවා යම්කිසි ආරක්ෂාවක් වැඩි වෙනවා. ඒ වගේම මේ වායු විමෝචනය වුණත් අඩු වෙනවා. නැත්නම් වාහනේ රේස් කර කර ඉන්නේ ඔය ලයිට්ස් එක වැඩනකම්. ඒ වගේම අපි බලාපොරොත්තු වෙන අපි පාර්ලිමේන්තු උපකමිටුව අපි හිටවුවා නීතිඥ ලක්මාල් හේමචන්ද්‍ර මන්ත්‍රීතුමියගේ නායකත්වයෙන්. ඒකෙන් අපි බලාපොරොත්තු වෙන ගරු කතානායකතුමනි මාර්ග ආරක්ෂාව සහ යහපත් මගී ප්‍රවාහන සේවයක් සඳහා අවශ්‍ය කරන සම්පූර්ණ නීති අධ්‍යයනය කරලා පාර්ලිමේන්තු උපදේශක කාරක සභාව හරහා අපිට වාර්තාවක් ලබාගෙන මඟ පෙන්වීමක් ලබාගෙන කරන්න අපි ඊටාම කෙටි කාලෙකින් ඒ උපදේශ මත බලාපොරොත්තු වෙනවා සියලුම වාහනවල පොදු ප්‍රවාහනයේ සිටින වාහනවලට සීට් බෙල්ට් අනිවාර්ය කරන්න. ඒ ඇතුළු තවත් බස්වල අනිකුත් ප්‍රතිසංස්කරණ කරන්න ආරක්ෂක පැත්ත වැඩි කිරීම වෙනුවෙන්